හායි යාළුවනේ මගේ පළවෙනි බ්ලොග් එක තමයි අද කරන්න යන්නේ සිරිපාදේ තමයි අපි යන්නේ ඉතින් අද යන්නේ මොකද කියලා කියන්නේ නෑ ඉස්සරහට බලාගෙන ඉන්න ඔන්න යාළුවනේ අපි නිට්ටඹුවට ආවා නිට්ටඹුවෙන් අපිට නුවර පාර ඉන්න කිව්වා නුවර පාර හොයාගෙන යන්න ඕන මම දන්නේ නැහැ ලොකුවටම මම නිට්ටඹු කෙනෙක් නෙමෙයි හින්දා ඉතින් ඊට කලින් වැඩක් තියෙනවා යමු එහෙනම් බස් එකට කොඩියක් ගන්න කිව්වා යාළුවනේ ඉතින් මේ උදේ පාන්දර ගන්න කඩ වහලා ඉතින් අපි ගිහිල්ලාම බලමු ගන්න තැනක් තියෙනවද බස් එකකට ලොකු බෞද්ධ කොඩියක් ගන්න නම් කොහෙන් ගන්නවද ලොකු බෞද්ධ කොඩියක් ගන්නව නම් බෞද්ධ කොඩියක් ගන්න පඩවල් කරලා නෑ අප්පා අපිට වෙනසක් ඉන්නේ බැලුවා මේකේ නේ හරි බෙල්ල හොඳයි එදි බෞද්ධ කොඩිය නම් මේ ලොකු එක තියෙන කොට බලන්න මේ මොකද්ද මල්ලි එදි බෞද්ධ කොඩිය තියෙන්නේ ඔව් ඒකේ මේ ලොකු එක ඔය ටිකක් ලොකු එකක් එන්නෝනක් මේ බස් එකකට ගහන්න පිටිපස්සේ අය වන්දනා ගමනක් යන්නේ ඕක නම් මදි ඕක නම් මදි යන්නේ දෙකම ඕක නම් මදි ඕක ටිකක් මදි යාර මේ බස් එකේ පිටිපස්සකට දාන්න අපෝ ඉතින් යාළුවනේ අපි බෞද්ධ කොඩියක් ගත්ත බස් එකට ගහන්න මං හිතුවේ නැහැ ගන්න පුළුවන් වෙයි කියලා මේ අපි ආපු ටයිම් එකත් එක්ක ඉතින් මට ගන්න පුළුවන් වුණා දැන් අපි යමු පාක් එක පැත්තට බස් එක ගිහම පාක් එකට වෙලා ඉමු යාළුවනේ අපිට එතනදී මරු වැඩක් වුණා බස් එක අපිව දාලා ඇවිල්ලා අපි ආයේ නිට්ටඹු ඉඳලා තවත් පාරේ බස් එකකට ගලා වකට එන්න උනා ඉතින් අපි නිට්ටඹු මම ආවද මෙතන යාළුවෝ තිබ්බා ඉතින් අවුලක්ද ප්‍රවීණ අයියේ ඉමීට ගියා නම් මාත් අතරින් වාස්තාවට දැන්න දන්නේ මරක්කනේ අනේ මේ බඩ කැරියට ගන්නේ ඒ ප්‍රවීණ අයියේ ඇයි ගත්තා ඉතින් යාළුවනේ අපි පළවෙනියටම යන්නේ නෙල්ලිගල පන්සලට මේ අපි තාම නෙල්ලිගලට යන ගමන් ඉන්නේ ඉතින් යමු එහෙනම් දිගටම බලාගෙන ඉන්නකෝ
නිල්ලිගල වැඳලා ඉවරයි. දැන් ඉතින් අපිට යන්න තියෙන්නේ දළදා මාලිගාවට. ඉතින් යමු අපි. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා දළදා මාලිගාවට. දළදා මාලිගාව වඳින්න යන්න තමයි අපි හදන්නේ. අවශ්‍ය කියන්නේ මොකද්ද? අන්න පාර අපේ හැයිනේ ඉතින් අපි පාර. ඒ සිතාරයි ඒ. ඔය අඩේ අවතුනේ කොහමද? ඔය මෙතන හරි ගොන්නේ.
බඩු පැකට් පැනලා දාවා කියලා. ඉස්සුනේ ගෙලි. Ada sama lu. Ada nanti. ऐसे कैसे लोग रहते हैं यार यहाँ पर। चलो तुमको पागल कुत्ते का गाड़ी उठा के ले जाएगा बता रहे हैं हम। बहुत दर्द हो रहा। තත්ත්ව භයානකයි කඩේද කඩේ සමන් තියෙනවා ඕනද ආපහු තියෙනවා ආපහු මේ සබන් කෙර ඉල්ලන්නේ යදි අල්ලන්නේ අරන් ඉල්ලනවා ගියා සබන් කෙර දෙන්නලෝ සෙවට්ටේ පුන්නෑවා Notes while I take totes of the marijuana smoke. Oh, you wanna choke? Gun smoke, gun smoke. Biggie smoke for mayor, the rock. උදාහරණ ඉංග්‍රීසි දෙන්න මේ ලොකු මාමේ බේබි සබන් තියෙන්නේ මේ ඔයාලා බේබි සබන් නේ ගන්නෙ ලොකු මාමේ බේබි සබන් තියෙන්නේ කොදිය ලොකු මාමේ මේ බේබි සබන් කැටේ ගාලා හොඳට නාගන්න මේ රයි බොයිනේ නෑ ඔය බේබි ඔය බේබි එරුම් ගන්න අර අරුව ගෑනවා සුදාංක ඔයාට පිස්සුද අරු ගැහෙනවා अभी मजा आएगा ना भिड़ो මේ දෙහි කරා නාන්න යන්නේ දෙපළ ගෑණියෙක් ලංකාවේ ආවනික දත්තේ අඩෝ අර අනිත් අනිත් එක වීඩියෝ කරන්න එපා කියන්නු. ලංකට වීඩියෝ නේ ඕ අර පැත්තට ආන. මොකද ගන්නේ ටෝච් එකද? කහන්නේ වල බලන්න කොල්ලියෝ. ඉන්නේ නේද? ආකල් දෙන්න බා. කවුද මඩුව ඇතුලේ ඉන්නේ? කො බැරියට වරේ. හතියට එළියන්තයි.
කොල්ලෝ කපලා කන්නේ මේ වේනන් ඇලි ගෝතේ මුන් ඩිකියස් රින්ගන්නේ අපි මොනවද බං කරන්නේ ඉතින් මර්සි දාන්න එපා මල්ලි ඩිකියස් රින්ගන්නේ මර්සි දාන්න එපා තදාගන්න පොඩ්ඩක් තියන්න බෑග් හරි අරගෙන තියන්න අනිත් තුනත් බෑග් දාවද පුතා මූ වීඩියෝ ගන්න හතර අතේ දාගෙන බලපන් ඔය එහා පැත්තේ අම්මට चलो අදත් වඩා පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන මොකේද
නෑ අරුගේ බිස්නස් එක හොරකම් කරලා මාත් ගහන්න. අම්මෝ ගැම්මක් යාළුවනේ දැන් වෙලාව 4:29යි. ඉතින් තාම අපි සිරිපා කරුණා කරන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ අපි දිකටු පාන කිට්ටුව වගේ. ඔයා අපි වීඩියෝ කරේ. යාළුවනේ ඊටසේ වේ යන්නේ ගන්න ආට දුරින් පේනවා ඇති ඊටසේ නෑ අර රතු වෙලා වගේ තියෙන්නේ මේ පේනවනේ මෙහෙන් ගාව. එතෙන්ට ඇවිල්ලා ෆොටෝ ගන්න සෙට් එකේ ඉන්නවා මේ මෙතන මේ කවි මල්ලි ඉන්න කවි බ්‍රෝ බස් FB එකේ කවි බ්‍රෝ මේ දෙමු මේ තඩිය ෆොටෝ ගහන ඊළඟට ඔව් බං කැමරා මේ තියෙන්නේ සුපිරි වීඩියෝ කරන්න ඊටසේ බලන්න කැපවීම කැලේ කඩාගෙන කොහොනිත් එකයි උත් කැමරාව කටගෙන පේනවා ඒ කොළඹ මුහුද පේනාද? අර අරකද මුහුද ඔය කොළඹ නේ. ඒ ලයිට් එක කොළඹ කරුනේ. නෑ ගාල්ලු. කොටුව ගාල්ලු කොටුව. අර දෙන්නේ ඒ ගාල්ලු කොටුව පේන්නේ. අරගනේ මේක නම් වැඩි කිඹුල් විමානේ. මොකේද ඒ අපිට පෙන්නුම් කරන්නේ. අරකේද මැද දූපතකුත් තියෙනවා ඒවා මෙතනින් නගින්න බැරිද නැගලා බලහන්. මෙතනින් උඩට නැගලා එහෙම යන්න පුළුවන් නේ ආසෙන් නැගලා බලන්න. ආස හිතේ හොඳට. ඔය වීඩියෝ දාන්නේ නෑ. ආවේ මේ පාර මේ තඩීගේ වැඩ තමයි අනේ මේ ඉතින් මාර්ග උපදේශක තඩි ආපු පාර ගැන මොකද කියන්නේ අරේට වැඩි මේක ළඟ වුණා. හරි ෂොක් පාර පොඩ්ඩනේ අයියයි පෙවුණාද අර පැත්තට මේ වගේ මළුද පෙවුන්නේ නැහැ දැක්කද ළඟ තඩි අමාරුද බා අමාරු දක් කියනවා අපේ එහා පැත්තේ ඉන්න තටිය මොකද දන්නේ පින්නල ගාව අපේ ඇයි වෙවුලන්නේ මම මං වෙවුලන්නේ වැඩ වගේ ගැලෙව්වා මේ ජර්සි ජර්සි දෙකක් තුනක් අතගෙන වෙවුලනවා මේ ජර්සි ඇඳගෙන වෙවුලනවා මොකක්ද දකින්න හැටි නෑ නෑ මම වෙවුලන්නේ කියා ගියක් හරි අඩි හරි අමාරුයි නේද
මේ තඩිය පඩ්ඩ කාල තඩිය පොඩ්ඩ කාල මේ වැඩි මොකද මොනා කියන්න කියන නම්ද තුවෙල් හැක්කලා ඉන්නේ තනිය තදියට එච්ච දෙයක් කල්පනා කරේ දාංකෝ උඹ ඉන්න දැනට මම යන්නයක් කියලා උස්සනවා දැනගනි එච්චරකල් සුදු වෙන්නේ කළු වෙන්නේ දේවන්නේ රතු වෙන්නේ කුඹට මේකට දාගත්තේ මෙහෙක් වෙච්ච ගමන් අම්මට හුඩු කාට්ටේ යනවා මල ගෙඩිය අපි මෙතන ඉඳන් අතෙන්ට ඒ ගලට අඩිය තිබ්බ කොහොමද අර ගලටද පුළුවන්ද තියවලා ලෝඩ බලන්න අර ගලටනේ මොන ගලට අර ගලට මේ අර ගලට කකුල තියන්න ඕන තරියට බෑ බතියෝ වාසි අවුනේ අත් පුරේ පාරේ කිටි වාසි අත් දෙක අතුරුනා ඔළුවේ ගාගනි වතුර ටිකක් එක ගාගනි කොහොම බෑ වතුර ටික වැඩිපුර ගාපා ඔල කොන්නේ මේ සබංගට මෙහෙම ඕයි උප්පහේද කොල්ලොන්ට උප්පහේද හැදෙන වගේ ඕයි මූණ හොදගනි දැන් දෙහි බෑ දෙක ඔකට දාලා වරින් දෙහි බෑ දෙක සාක්කු වෙලා ගනි කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්නේ. ෆෝන් එකක් දාපන් උඹ කියන්න මම මේවා පාවිච්චි කරන්නේ නැහැ ආයි මම හොඳ ළමෙක් දැන් වරින් කොහොමද ඇඩියලා නොබී මේ ආයෙ ගෙදර ගිහලා ෆෝන් දෙයක් ගනි හරි අපි කියනවා හරි සීතකමලෙන් ඊතගමනේ අරුව නැහුවා බොරු කියලා අරුව නැව්වා බොරු කියලා ඔළුවෙත් ගෑව්වා ඒ මං උඹට ටොපියක් බඳ දුන්නේවා ඔව්වා ඔළුවේ ගන්න ඕනේ නෑවා අඩෝ මේ අහපන්කෝ ඔළුවේ ගන්න ඕනේ නෑ හරිද ඒක අත් දෙකට මිලිකලා මේ කියන්නේ ඒක කොපි දෙන්න හොයන්න කියපු දුර. මොකද මේ මොනවද වීඩියෝ කරනවා මේක හොයන්න ගියදී. ඔව්වා මේක කොහේ ගිහිල්ලාද දන්නේ. ඉතින් අපි අරන් හිටියේ. කෑලි බලන්න යනවා. මොනවද කරන්නේ ඔය වීඩියෝ කරනවද? වීඩියෝ කරන්න බැරිද? ඔව් බලන්න.
වීඩියෝ කරන්න වෙයිද? ඔයා ලොකු මිනිහෙක්ද? මල්ලි වීඩියෝ කරන්න තියාගන්න බෑ කියලා කියන්නේ. අර සීන් එකේ වගේ කියන්නේ. මල්ලි මේ වීඩියෝ කරන්න තියාගන්න එපා මේවා. ලොකු මිනිහෙක්ද? මග අපි පයින් නේ බස් එක. පොඩු තිබ්බා වැඩේ පොඩු තිබ්බා. අපේ ජීවිතේ මොකද්ද කියන්නේ? බබ්බජින පොල්ලක් තිබ්බා යනවා මගට. GDP එකේ යන්නේ අපේ ජීවිතේ. මොකටද එපාරට තව ඉඳගෙන යන්නේ. ඔය තරනද වෙන කොයිට හරි බලන්න. පක් අඩෝ ඊ දැන් නෑ බා.
එකේ ලින්ක් ලයිව් එකක් දුන්නා. ඒකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒකත් ගිහින් බලන්න. ඉතින් ඔහම තමයි අපේ අද දවසේ බ්ලොග් එක උනේ. ඉතින් සිරිපාදේ ගමන පළවෙනි බ්ලොග් එක ලයික් එකක් දාලා එහෙම සපෝට් එකක් දෙන්න යාළුවා. බ්ලොග් එකකින් ආයි හම්බෙමු. හැමෝටම ජය වේවා. බයි බයි. හැම පරිස්සමෙන් ඉන්නවනේ. ඊළඟ බ්ලොග් එකේ හම්බෙමු.